ඉතින් කොහොමද ඔයාලට අපි අද මේ යන්න හදන්නේ සබරගම පළාතේ ආකර්ෂණීයම කැම්පින් සයිට් එකක් වෙන හාවගල නගින්න. ඉතින් අපි මේ දැන් නැවතිලා ඉන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ල රෙස්ට් හවුස් එක ගාවින්. එහෙමත් නැත්නම් බෙලිහුල්ල පාලම ගාවින් බැහැලා ඉහළ ගලගම මාර්ගයේ පොඩ්ඩක් දුර පයින් උඩට ඇවිල්ලා. ඉතින් අපි මෙතෙන්ට වෙලා හිටියේ ඇත්තටම බලංගොඩ ටවුන් එකේ ඉඳන් ඉන්න ලඳුයාය බස් එක එනකන්. ඒත් අපි නවත්ත ගත්තා මෙන්න මේ අපූර්ව වාහනේ අපිට රෑ වෙන්න කලින් උඩට යා ගන්න ඕනි හින්දා. තව ඩිංගෙන් මට හාවගල නෙමෙයි යන්න වෙන්නේ. Ini bang aja wadi yang kok. ඉතින් ඔයාලට පේනව නේද මේක බස් එකේ යනවට වඩා කොච්චර ආතල් වැඩක්ද කියලා. මේ විදියට අපි කිලෝමීටර් 7ක වගේ දුරක් මේ ලොරියේ ආවා. ඇත්තට මේක අපිට ලොකු උදව්වක් වුණා. නැත්තම් අපිට රෑට තමයි හයික් එක යන්න වෙන්නේ. ඉතින් මේ හාවගල මීටර 1300ක් වගේ උස කන්දක්. මේකේ හැඩේ හාවෙක්ගේ වගේ කියලා කියනවා. ඒ වගේම රාවණ රජතුමා මේකේ හිටපු හාවෙක්ට ඊතලයකින් විද්ද හින්දා මේ නම මේකට ලැබුණා කියලා කියනවා. කොහොම වුණත් හාවගල මුදුනට හෝටන් තැන්න ආදරකන්ද නන්පේරියල් වතුයාය වගේ ගොඩක් ලස්සන තැන් පේනවා. මේකේ උඩ තියෙන්නේ 360 view එකක්. සබරගමුව පළාතේ ගොඩක් ලස්සන තැන් මේකට පේනවා. ඔන්න එහෙනම් අපි හයික් එක පටන් ගන්න තැනට ආවා.
මේ විදිහට අපි අපේ ගමන පටන් ගත්තා. පටන් ගද්දිම පාර දෙකට බෙදෙන තැනක් තියෙනවා. එතනින් අපි යන්න ඕනි දකුණු අත පැත්තට. මේ තියන්නේ දකුණු අත පැත්තට යන පාර පටන් ගන්න හරිය. එහෙම දකුණු අත පැත්තට හැරුණට පස්සේ අපිට හම්බෙනවා මෙන්න මේ වගේ කොන්ක්‍රීට් වලින් හදපු ඒ දඬු දෙකක්. එක ළඟ නෙමෙයි, එකක් පහු කරලා යද්දි අනික හම්බෙන්නේ. ඒ විදිහට දෙවනි ඒ දණ්ඩ පහු කරලා අපි මේ ඇතුල් වෙන්නේ හාවගල රක්ෂිත වනාන්තරයට. මේ වනාන්තර කොටස පහු කරලා ටිකක් උඩට යද්දි අපිට හම්බෙනවා ඊළඟට තේවතු තියෙන හරියක්. ඒ තේවතු වලින් නෙලන දළු තමයි මේ විදිහට පහළට අරගෙන යන්නේ. ඉතින් මේ තේවතු මැදින් යන ගමනේ අවසාන හරිය තියෙනවා පොඩි පැලක් වගේ කොටසක්. ඇත්තටම අපි ඒක බලාපොරොත්තුවෙන් තමයි යන්නේ අපිට ටිකක් ඉඳලා මහන්සි ඇරලා යන්න. ඔයාලත් මතක තියාගන්න අනිවාර්යෙන් මේ පැල කොටේ නම් පහු කරන්න ඕනි හාවගල යනවනම්. මෙතනින් නම් පාරවල් දෙකක් තියෙනවා යාළුවනේ. අපි යන්න ඕනි මේ 12 රහා තියෙන පහළට තියෙන පාරේ. පාරත් එක්ක තියෙන වනාන්තර කොටස පහු වුණාට පස්සේ අපිට හම්බෙන්නේ ඕපන් ඒරියා එකක්.
තනකොළ ගල්තලා තියෙන ඒ කොටස පහ වුණාට පස්සේ අපි දැන් ඇතුල් වෙන්නේ ෆයිනස් ගස් තියෙන කොටසකට. මේ ටිකේ තියෙන ටිකක් අමාරු නැග්මක්. අපි ගෙනාපු වතුර බෝතල් වල වතුරත් ඉවර වෙලා තිබුණ හින්දා අපි මෙතනින් වතුර පුරව ගත්තා. ඇත්තටම මීට පස්සෙත් හම්බෙන වතුර පාරක් එතනිනුත් පුරව ගත්ත හැකි. කොහොම හරි අපි දන්නේ නැහැ නේද අපි මෙතනින් වතුර පුරව ගත්තා. ඉතින් අපි මෙතනදී පොඩි බ්‍රේක් එකක් ගන්න තීරණය කළා. අපේ කට්ටියට මහන්සි හින්දායි ඇඟේ හැමතැනම ඉන්න කූඩැල්ලෝ ටික අයින් කරගන්නයි. දැන් නම් රෑ වේගෙනත් එන්නේ අඩිය ඉක්මන් කරලා උඩට යා ගන්නත් ඕනි. මේක තමයි අපිට වතුර පුරව ගන්න සුදුසුයි කියලා හිතන විදිහේ වතුර පාරකට අන්තිමට හම්බුනේ. ඉතින් මේ විදියට කළුවරත් වැටුණ යාළුවනේ. අපි දන්නේ නැහැ තව කොච්චර අපිට යන්න තියෙනවද කියලා. ওই විදියට යද්දී එකපාරට මහා අමුතු සද්දයක් ආවා. ඒකෙන් අපි ඔක්කොම ගල් ගැහිලා වගේ බලන් හිටිය ටිකක් වෙලා. ඒක නිකන් සතෙක් පඳුරු පෙරලගෙන දුවනවා වගේ සද්දයක්. ඊට පස්සේ අපි අපේ ලයිට් ඔන් කරගත්තා. ඒකනම් විස්තර කරන්න බැරි මහා අමුතු සද්දයක්. උඩල්ලේ පේන්නේ ගණන් ගන්න තියෙනවා. මං ඉස්සර යන්න. මේ කොහෙද බං බාර දින්නේ? මේ කොහෙද ගියාද? මෙහි බං. මේ දින්නේ බං බාර. මේ දැන් අයියෙන් යන්න දෙපා හිමීට බලයන්. ඌරුත් ඉන්නේ මොකද තනියෙන් යනවා. අනික එකට ඉද්දි මොකක්ද එන්නේ නැහැ. එමුනේ ඒ එකට යම. අන්සෙට් එක මොකද දන්නේ නේ? ඉන්ටරන් කෙලවර ඒක නම් කොල්ලෝනේ බං. ඒක කොල්ලෝ කැලෑ සත්තු කියන්නේ ඌ ඇත්තේ බා. හැබැයි එහෙනම් දිවි සතෙක් කියන්නේ.
ඌර කියලා අපිටත් එහෙම එකපාර සද්ද නැතුව අහන් හිටියා. හොඳ වෙලාවට මම මේ අරු බල්බයක් ගන්න කිව්වේ බල්බ් එක. යාර අරු යනවනේ. ඌදල්ලෝ එන් කර කර යම්බා. උන්ට කණ්ඩ දීලත් බෑනේ. අව්වා. පක්කාරි යනවා. යයියා. අද නම් මරු වීඩියෝ එකක් හදුවා හැකි. එහෙම ඒව දාන්නේ සද්ද නැතුව දාන්නේ. දැන් මේ අපි කතා කරන ඒවා දාන්නේ නැහැ. මම මේකේ සෙට් එකවත් කරගන්න දෙයක් හිතා ගන්න බෑ. කතාව ගා මීනර කයි කෑ ගන්න එක. යාවටම දැන් අර ඉන්න දිනවා වගේ ආවනේ. මම එකතන නම් හිටියා විතරයි. අද ඉන්නේ සංගල මාව. බලපන් මේ උඩින් මට ඊටවත් ඉන්න මට පිටිපස්සට ගිහලා මම කල්ලි කරන සීයට කොහෙද? ඒක ඉස්සරහට මොකද? ඔව් නෑ නැමුවාම උනේ දනිස් පිටි පස්සේ ඈ ඕනේ මේ නැමුවාම උනේ මෙහෙම යම ඕනේ බලපන් මේ පැස්සට ඉන්න පුළුවන් ගහක් කරහට තියෙනවද කියලා. වීඩියෝ එකේ මේ කොටස බැලුවම ඔයාලට තේරෙන්නේ නැති අපි කොයි වගේ අත්දැකීමකටද ඒ මුහුණ දුන්නේ කියලා. ඉතින් අපි මේ වනාන්තර කොටස කළුවරේම පහු කරලා ආවා මේ වගේ පඳුරු තියෙන ප්‍රදේශයකට. මේ හරියට ආවට පස්සේ අපිට තේරුණා අපි දැන් හාවගල මුදුනට ළඟා වෙලා ඉන්නේ කියලා. අපි ඒ විදිහට හාවගල මුදුනට ළඟා වුණා. ඒ වෙලෙම වගේ ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ නිසා මට බැරි වුණා අපි ටෙන්ට් ටික ගහගන්න විදිහේ වීඩියෝ කරන්න. ඒකනම් මට වෙච්ච ලොකු අවුලක්. ඉතින් මේ 6% ටෙන්ට් එක ඇතුලේ ඉඳන් අපි ගත්ත රෑ කෑම වේල තමයි මේක. පාන්, ජෑම් සහ චිලි පේස්ට්. සුපිරිලු ඉතින්. සුපිරි. දේට බඩු සුපිරි. බඩු සුපිරි මදි. සුපිරි. පාන් මේක එක්ස්පයර්ඩ් ඩේට් එක බැලුවා නේද ගන්න මේ. මේලාවට චිලි පේස්ට් එක බලන්න. ජෑම් චිලි පේස්ට් ඔන්න එහෙනම් යාළුවනේ අපි බලාපොරොත්තුවෙන් හිටපු මේ මොහොත උදා වුණා. අපි
ඉර පායන්නත් කලින් ආවා හාවගල view point එකට. මෙතනට සමනලවැව, සබරගම යුනිවර්සිටි එක, නන්පේරිය, ඕටම් ප්ලේස් ඒ වගේ ගොඩක් තැන් පේනවා. මේක තමයි අපේ උදේ ආහාර වේල. ඇත්තටම උනේ උදේ ආහාර වේලයි රෑ ආහාර වේලයි මාරු වෙච්ච එක වැස්ස නිසා. ඇත්තටම ඒකත් අවුලක් නෑ වගේ දැන් මේ ගැන හිතද්දි. මේක මෙතන ඉන්න ගොඩක් දෙනාගේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක. මගේ නම් දෙවෙනි එක. ඉතින් අපි උදේ කෑමට හදාගත්තේ නූඩල්ස්, ඒ වගේම සොසේජස්. තව අපි එවෙල දැකලා ගත්තා පැකට් කරපු පරාට රොටි වගේක්. චෙප් තරිඳු මේක නිකන් කන්න බං හදන්නේ. ඔගේ ඔන්න නිකන් පිළිපැස් ඉදලා. මේ ඇලටවත් ඈ. නැලෙනවා. පිළිපැස් එක අපේ ඉතුරු ඇති. එක පැත්තක් විතරක් හිටලා වගේ. ඔබ මේව කරද්දි තල්ලු වෙලා විතරයි කැරකිලා නැහැ. උඹ ඔෆ් කරාද? අඩු කරා බ. චිලි පේස්ට් දාමු. ඔයා දාන්නනේ. හයිලයිට් දාන්න. උදේ කෑම වෙල ගත්තට පස්සේ ටිකක් වෙලා වටපිටාවේ සුන්දරත්වය බලලා අපි ආපහු යන්න පටන් ගත්ත පහලට. මොකද අපේ කට්ටිය ලංකාවේ විවිධ පැතිවලට යන්න ඕනේ. ඒ නිසා අපි ඊයේ නොදැකපු සුන්දරත්වය බල පහලට යන්න පටන් ගත්තා. මෙන්න මෙතනින් තමයි අපි ඊයේ රෑ අර දෙගිඩියාවෙන් ආපු වනාන්තර කොටස හම්බෙන්නේ.
තව පොඩ්ඩයි. මෙතන දියල් ලබ්බා. ඉතින් ඔන්න අපි අද ගමනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. අන්තිම වතාවට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ සුන්දර තැන්වලට යනවා නම් කිසිම අපද්‍රව්‍යයක් බැහැර කරලා එන්න එපා ඒ පරිසරයට. එහෙනම් සුබ දවසක්.